මුලින්ම කියන්න ඕනම කණ්ඩායමක් සමග ක්‍රීඩා කරද්දී තින් ප්‍රෙෂර් එකක් තියෙනවා. එහෙම මං හිතන විදිහට විශේෂ ප්‍රෙෂර් එකක් නැහැ. නමුත් අපි බලන්නේ අපේ කොහොමද මොන කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරත් අපේ ප්ලෑන්ස් හරියට හදාගෙන අපේ බේසික්ස් ටික හරියට කරන එක තමයි ඉතින් කියන්න ඕනම කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීම ප්‍රෙෂර් එකක් තියෙනවා. ටීම් එක ගැන පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් කොහොමද බැලන්ස් එක කියලා මේ සයිඩ් එක 7-4ද කොහොමද all rounders ද බැට්ස්මන් කියලා කියනවා කියලා. බලාපොරොත්තු වෙන්නේ කලින් වගේම තමයි අපි බැට්ස්මන්ලා හයකුත් ඕල් රවුන්ඩර් කෙනෙකුත් බෝලර්ස්ලා හතරක් එක්ක යන්නේ. ඉතින් ඒක සමහරක් විට වේග පන්දු යවන ඕල් රවුන්ඩර් කෙනෙක්ද දඟ පන්දු යවන ඕල් රවුන්ඩර් කෙනෙක්ද කියන එක වෙනස් වෙයි. නමුත් අර කම්බිනේෂන් එක යන තමයි බලාපොරොත්තු වෙන්නේ. මිලාන් රත්නායක සබ්ජෙක්ට් ටු ෆිට්නස් කියලා දාලා තියෙනවා. මේ එයාගේ තත්ත්වය කොහොමද සහ දුෂ්මන්ත ජමීර සංචිතයට ඇතුළත් කරා කියලා තොරතුරක් තියෙනවා. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්? ඔව් අපි මිලාන්ට ටෙස්ට් තරඟයේදී ඇති වෙච්ච ආබාධ නිසා තමයි සබ්ජෙක්ට් ටු ෆිට්නස් කියලා දාලා තින්නේ. ඉතින් ඒක නිසා තමයි බෑකප් එකක් විතර අපි දුෂ්මන්තව කණ්ඩායම ඇතුළට ගෙනාවේ. මම හිතන්නේ මේ වන විදිහ මිලාන් රිකවර් වෙලා සූදානම්ින් ඉන්නවා. එයාට අවස්ථාවක් තිබුණොත් තරඟේ ක්‍රීඩා කරන්න. චරිත ICC රූල් චේන්ජ් එකක් ඇවිල්ලා තියෙනවා ඕවර් 35න් පස්සේ එක බෝලයක් යූස් කරන්න. මේක කොයි විදිහට ගේම් එකට ඇෆෙක්ට් වෙයි කියලා දව බලාපොරොත්තු වෙන්නේ සහ ඒකට කොයි විදිහටද සැලසුම් සකස් කරලා තියෙන්නේ? මුලින්ම කියනවා ඒ රූල් එකට අපිත් අලුත් තාම. ඉතින් අපිත් තාම සැලසුම් හදා ගනිමින් යන්නේ මොකද්ද කරන්න ඕන මොකද්ද වෙන්න ඕන කියන එක. ඉතින් මං හිතන්නේ වේග පන්දු යවන්නන්ට යම්කිසි වාසියක් ලබා දෙන්න තමයි රූල් එක ගේන්නේ නැත්තේ පන්දු වාර 34න් පස්සේ එක බෝලයක් යූස් කරන එක. ඉතින් සමහර වෙලාවට කියන්න බෑ අපිට අපි ක්‍රීඩකයන් වශයෙන් මං හිතන්නේ බෝල දෙක දෙවිදියකට හදා ගන්න සිද්ධ වෙනවා අපිට 34 තීරණය කරන්න මොන බෝලෙන්ද යන්නේ කියලා. ඉතින් ඒක අපිටත් අලුත්. නමුත් බලාපොරොත්තු වෙනවා පළවෙනි තරඟේ ඉඳන්ම හරි ප්ලෑන් එකකට යන්න. චරිත පෞගේ මාස 12දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟවල ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව පරද්දලා තිනවා. සහ ඔබ දැන් මේ වෙන විට ලෝකයේ ශ්‍රේණිගත කිරීම වලින් අංක 4 ඉන්නේ. මේ දේවල් වලින් ඔබ කොතරම් සෑහීමකට පත් වෙනවද සහ ඉදිරිය කොහොමද ඔබ දකින්නේ? තාම සෑහීමකට පත් වෙන්න බෑ. මොකද මම අර කලින් කිව්වා එකපාරක් අපිට මේන් ගෝල් එක තිබ්බේ රෑන්කින් වල টොප් 3 එන්න. ඉතින් තාම ඉන්නේ අපි টොප් 4 වල. තව එක ලැඩර් එකක් තියෙනවා ෆස්ට් ස්ටෙප් එක විදියට යන්නේ. ඉතින් ඊට පස්සේ තමයි බලන්නේ එතනින් උඩට කොහොමද කරන්න කියලා. ඉතින් මම හිතන්නේ කණ්ඩායමක් විතර අපි 100% සෑහීමකට පත් වෙන්නේ නැහැ. පහුගිය performance ගැන අපි ගොඩක් confident. නමුත් තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. සහ ඔබගේ ඕන් ෆෝම් එක ගැන ඔබ මම දැන් ලෝකයේ දැන් টොප් 10 අතර ඉන්නවා පිටිකරුවන් අතර එක්දින ජාත්‍යන්තර තරඟවල මොන වගේ දේවල්ද ඔබ හරියට කරලා තියෙන්නේ සහ රන් චේසස් වල සෑහෙන කැපිපෙනෙන දස්කම් දක්වලා තියෙනවා පහුගිය මාස 18 වෙනි කාලය තුලදී. ඒ ගැන කොතරම් සෑහීමකට පත් වෙනවද සහ දැන් පැතුම් නිසංක උදාහරණයකට කිව්වා ආයට ඕනේ කියලා ලෝකේ නම්බර් 1 වෙන ටෙස්ට් වල එහෙම වාගේ මොකක් හරි ගෝල් එකක් තියෙනවද? ඔව් මගෙත් තියෙනවා. ඉතින් නම්බර් 1 ස්ථානෙට එන්න. නමුත් අර කිව්වාගේ තාම මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ටිකක් අමාරුයි සෑහීමකටපත් වෙන්න. මම එහෙම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද මම කොයි වෙලාවෙත් හිතන්නේ පහුගිය දේවල් හිස්ටරි. ඉතින් ඒක මම නිතරම කරන්නේ ඒක අමතක කරලා දාලා ඊළඟ එකට ලෑස්ති වෙන එක. ඉතින් මම හිතනවා ඒක නිසා වෙන්නේ නැති පහුගිය ටිකේ සක්සස් උනේ. ඉතින් ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ ටුවර් එක ඉවරුනාට පස්සේ ඒක හිස්ටරි වලට දාලා ඊළඟ තරඟේ ඉඳන් නැවතත් සුපුරුදු රිද්මේට ඇවිල්ලා රට වෙනුවෙන් තරඟ ජයග්‍රහණය කරා. චරිත් පහුගිය කාලේ ඔයා හොඳට කරපු රෝල් එකක් තමයි ෆිනිෂර් කියන එක. දැන් ඔයා එතන හිටියට තව ඔයාට තව සහායකයෙක් ඉන්න ඕනේ. එතකොට ඔයා කාවද එතනට ගෲම් කරන්නේ ෆිනිෂර් හැටියට? කොයි කාලෙද? ඔව් දැන් ඔයා මැච් එකක් ඉවර කරන කෙනා හැටියට ඔයා පහුගිය කාලේ රෝල් එක හුඟක් හොඳට කරා. දැන් ඔයා ඇරෙන්න තවට තව කෙනෙක් එතනට ඕනනේ සහායකයෙක් හැටියට. හදිසි වගේ විකට එක්ගියොත් තව අනිත් එක්කෙනා බාර ගන්න බෑ. ඔයා කාවද එතනට ගෲම් කරන්නේ? ඔව් මම හිතන්නේ ODI වල ගත්තොත් මර ලොකු විශ්වාසයක් යන්න පුළුවන් ඒ රෝල් එකට ජනිත ලියනගේ. ඊටත් පස්සේ මම හිතනවා දුනිත් වෙල්ලාලගේට පුළුවන් ඒ රෝල් එක හොඳින් රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. මොකද ජනිත්තත් දුනිත්තත් දෙන්නට මේ හැකියාව ෆිනිෂින් කියන හැකියාව තියෙනවා. මොකද ෆිනිෂින් රෝල් එක කරද්දී පොඩ්ඩක් කැල්කියුලේෂන් කියන එකත් අනිවාර්යයෙන් වැදගත්. එතකොට පොඩ්ඩක්
මම හිතනවා අර ඔළුව වැඩ කරන එක ටිකක් වැඩිපුර ඉක්මනට වෙන්න ඕන ඒ අන්තිම කෑල්ලේදී මොකද ගහන්න තියෙන රේට්ස් සහ ඒ දේවල් ඔක්කොම ඔළුවේ වැඩ කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ කැපැසිටි එක ජනිට්ටත් දුනිත්තත් තියෙනවා කියලා. Captain Mark from Bangladesh. Mustafizur Rahman back in the ODI side for Bangladesh. He had a good IPL season also. You were a part of this season too. My question is, how you rate Mustafizur Rahman as a bowler, as a white ball bowler? Just give me a second. How you rate Mustafizur Rahman as a white ball bowler? He is back in the ODI side for Bangladesh. I think first of all, Mustafi is a great bowler, and he has proved that I think in the past, and he got a lot of wickets for Bangladesh, and I think we have clear plans on him because I know that he can be dangerous. Captain, just been a while. Premadasa hosted a day-night ODIs, I guess, when stadium went through a renovation. And we are seeing your guys are checking on the wicket. So far, how do you see the wicket will behave, and what's your anticipation in terms of? Sorry, I couldn't get anything. Just wanted to know about the wicket. How do you see the wicket will behave in your past experience? How do you see the Premadasa will behave this time around? I think generally Premadasa is spin-friendly tracks, but I'm looking to play this game with I think on a good track, not spin-friendly. I mean it will be good for batsmen, but I don't know. We can see tomorrow. Captain, this is Redwan from Bangladesh. Your team has been in a good form in ODI formats, but however, in the last 5 ODI, you managed to win 2 games against Bangladesh. So, do you still think that the series could be easier to winning at home? No, I don't think that because as I said earlier, every team is a challenge for us, and Bangladesh is tough team to beat because they also playing really good cricket in recent past, and the last series which we played in Bangladesh, I think Bangladesh won the series, and this going to be a huge challenge for us in home series. Captain, Bangladesh has the new captain, Mehdi Hasan Miraj. Do you think the scenario will be different under his supervision, under his captaincy? How would you rate Mehdi Hasan Miraj as a captain? Actually, I can't answer that question. As a player, I can answer that about Mehdi Hasan. He's phenomenal all-rounder actually, and he's a good bowler and a good batsman. Other than that, I don't know about his captaincy. මං දැකපු විදිහට මේ තන තීරුව ටිකක් වෙනස් තන තීරුවක්. ඉතින් මං හිතනවා පොඩ්ඩක් බැටිං ෆ්‍රෙන්ඩ්ලි වෙයි කියලා වෙනදට වැඩිය. චරිත කැප්ටන් කෙනෙක් විදිහට ඔයාලට හොඳ හෙඩේක් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද අපේ ෆාස්ට් බෝලර්ස්ලා ගොඩක් මේ සැරේ ෆිට වෙලා තියෙනවා. ඒ අතරින් දැන් අසිතත් හොඳට කරලා තියෙනවා. එතකොට දුෂ්මන්ත ඒ වගේම දිල්ෂාන් මේ හැමෝම මේ හොඳට කරපු ක්‍රීඩකයෝ. ඒ අතරින් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තමයි ඔයාලට තෝරගන්න වෙන්නේ. එතකොට ඔයාගේ නිර්ණායකයන් මොනවද කැප්ටන් විදිහට පේස් ඔප්ෂන් දෙකක් හෝ තුනක් තෝරගන්නකොට සහ ලයිට්ස් වෙනස් වෙලා තියෙනවා ප්‍රේමදාස. එතකොට ලයිට්ස් වල අපි දන්නවා දැන් හීට් එක අඩුයි කලින්ට වඩා. ඒක කොයි විදිහට ඉෆෙක්ට් වෙයි කියලාද ඔයා බලාපොරොත්තු වෙන්නේ? මුලින්ම කියනවා ෆාස්ට් බෝලර්ස්ලා ගැන අහපු දෙයට ඉතින් දැන් අර කිව්වාගේ ගොඩක් හොඳ ෆාස්ට් බෝලින් යුනිට් එකක් මට ඉන්නවා ඉතින් කණ්ඩායමට අපේ රටට. ඉතින් ඒක මටත් කෝච්ටත් සිලෙක්ටර්ස්ලටත් ඇත්තටම හොඳ හෙඩේක් එකක්. මම කැමති අපි කැමති මේ හෙඩේක් එක නිතරම එනවට අපිට එතකොට තමයි කණ්ඩායමක් මං හිතන්නේ හොඳ වෙන්නේ. ඉතින් නිර්ණායකයන් ගත්තොත් මං හිතන්නේ රීසන් ෆෝම් එක ගොඩක් බලනවා. ඉතින් රීසන් ෆෝම් එක තමයි මං හිතන්නේ වැදගත්ම දේ. අපි ෆාස්ට් බෝලර්ස්ලා 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් තෝරනවා. ඉතින් නමුත් කියන්න ඕනේ ඉන්න හැමෝම ෆෝම් එක පොඩි විදිහට හැමේ යන්න පුළුවන්. නමුත් ඊටාම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ. ඉතින් හරි අමාරු කණ්ඩායම තෝරන්න. ඇත්තටම ලොකු අයිඩියාවක් නෑ මට ඒ ගැන. මම පුහුණු තරඟ දෙකක් ක්‍රීඩා කරා මේ ලයිට්ස් වල. ඉතින් ෆීල් කරද්දි බැට් කරද්දි වෙනසක් තියෙනවා. ලයිට්ස් වල ආලෝකය වැඩි කලින් ඒවට වැඩිය. ඉතින් තාම මට කියන්න බෑ හරියටම බෝලෙට අන්ඩර් ලයිට්ස් මොනවා වේද කියලා. Final 2 questions, so one for Darshka. චරිත ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධව තමයි ප්‍රශ්නේ අහන්නේ. ඇන්ජලෝ මැතිව්ස් එයාගේ අවසන් ටෙස්ට් තරඟෙදී කියනවා 2026 වර්ල්ඩ් කප් එකට එයා බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඒතර ඇන්ජලෝ මැතිව්ස් දෂුන් ශානක, චාමික කරුණාරත්න,
එකම වගේ 3 දෙනෙක් ඉන්නවා. එතකොට නායකයාට යම් හැකියාවක් තියෙනවා Tamanට අවශ්‍ය කෙනා රැගෙන යාමේ හැකියාවක් වැඩි වශයෙන් තියෙනවා. ස්ටියරින් කමිටුවත් පහුගිය නායකනුත් ඒව කියලා තියෙනවා. මට කැමති ටීම් එක සිලෙක්ට් කරගන්න විදියට කතා කරලා තියෙනවා. නමුත් මේ 3 දෙනාගෙන් ඔබ දකින්නේ ඇන්ජලෝ මැතිව්ස්ට අවස්ථාවක් තියෙයිද 2026 වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න? ඔව් මුලින්ම කියන්න ඕන අර කණ්ඩායම තෝරද්දී මට කැමති කණ්ඩායමක් නෙමෙයි අරන් යන්නේ. ඉතින් ඒක සාමූහික තීරණයක් නායක කැප්ටන් සිලෙක්ටර්ස්ලා සහ කෝච් කියන තුන්ගොල්ලන්ගේ සාමූහික තීරණයක්. ඉතින් මට කැමති දේ කොයි වෙලාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කණ්ඩායම් තෝරන්නේ ඒ විදිහට. ඉතින් එන්ජේ ගැන කියනවා නම් අපි කතා කරන්න දෙයක් නැහැ. එන්ජේ ගැන එන්ජේ කියන්නේ සෑහෙන සේවයක් කරපු ක්‍රීඩකෙක් ලංකාවට. ඉතින් chance එකක් තියෙනවා අනිවාර්යෙන්. එයා බලාපොරොත්තු වෙනවා නම් ඩොමෙස්ටික් තරඟාවලි වල ක්‍රීඩා කරලා LPL තරඟාවලිදී ක්‍රීඩා කරලා හොඳින් පර්ෆෝම් කරන ඕනම ක්‍රීඩකයෙකුට chance එකක් තියෙනවා 2026 වර්ල්ඩ් කප් එක ගන්න. මොකද අපි දාගත්තු නිර්ණායකයක් තමයි T20 සයිඩ් එක තෝරන පළවෙනිම එක තමයි LPL එකේදී අපිට තියෙන ලොකුම T20 ටූර්නමන්ට් එක. ඉතින් LPL එකේ තියෙන වර්ල්ඩ් කප් එකට කලින් ඉතින් ඒකේ පර්ෆෝම් කරලා ඩොමෙස්ටික් පර්ෆෝම් කරොත් ඕනම ක්‍රීඩකයෙකුට T20 සංචිතයට එන්න පුළුවන්.